අයිබෝන් වෙල්කම් ටු ඇක්ඩමිකල්. සෝ මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ මොනවාද මේ විෂන් මිෂන් ගෝල්ස් ඇන්ඩ් ඔබ්ජෙක්ටිව්ස් කියන්නේ කියලා. මොකද මේ හතර ඔක්කොම අපිට තේරෙන විදිහට එකම දේ වගේ තමයි ඔයගලන්ට තේරෙන්නේ මේ වචන අහපු ගමන්. ඒ වුණාට මේකේ වෙනස්කම් ගොඩක් තියෙනවා. කොහොමද අපි අඳුරගන්නේ විෂන් එකක් කියන්නේ මේක, මිෂන් එකක් කියන්නේ මේක, ගෝල් එකක් කියන්නේ මේ වගේ දෙයකට, ඔබ්ජෙක්ටිව් එකක් කියන්නේ මේ වගේ දෙයකට. සෝ ඔය හතර කොහොමද අපි හොයාගන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ. අපි කතා කරන්න යන්නේ. එතකොට ඕගොල්ලෝ ස්ටඩි කරනවා වෙන්න පුළුවන්, නැත්නම් කෝපරේට් වැඩ කරනවා වෙන්න පුළුවන්, ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේම කිසි බිස්නස් එකක් පටන් ගන්න වෙන්න පුළුවන්. සෝ මේක ගොඩක් ඉම්පෝටන්ට්. මොකද ඕගොල්ලෝ මෙතනින් තමයි ඕනම දෙයක් පටන් ගන්න. මොකද කම්පැනි එකක් පටන් ගත්තත් ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ ප්ලෑන් එක ඔලියෙන් හදා ගන්න ඕනේ. සෝ ඒ වගේ දේවල් තමයි මේ කන්සෙප්ට්ස් හතරෙන් අපි කතා කරන්නේ. අපි කියලා බලමු මොනවාද මේ ඩිෆරන්සස්, මේකින් කියන්නේ මොකද්ද, මේකින් කියන්නේ මොකද්ද කියලා. හරි. අපි පටන් ගත්තෙම පොඩ්ඩක් ඔලුවට දාගමු මොන වගේ දෙයක්ද මේ කියලා. ඒක නිසා තමයි මම මේ සිම්පල් පොඩි ඉලස්ට්‍රේෂන් එකක් ගන්න ඕගලන්ට පොඩි අයිඩියා එකක් ගන්න. ඒනකොට අපි මේ ගැන එක එක කතා කරනවා පොඩ්ඩක් කොහොමද ඉන්න. ඔයා හිතන්න මොකක් හරි ඔයාලට තියෙන ට්‍රිප් එකක් හරි ජර්නි එකක් කියන්නේ ගමනක් කියන්නේ. සෝ ඔයා පටන් ගන්න තැන තමයි මෙතන. සෝ ඔයා ප්ලෑන් කරනවා. ඒක තමයි ඔයාගේ ජර්නි ප්ලෑන් එක. ඔයා ප්ලෑන් කරනවානේ කොහෙද යන්න කලින්. ඒ ප්ලෑන් එකට තමයි අපි කියන්නේ මිෂන් කියලා. ඔයා කොහෙටද යන්න හදන්නේ? අපි තුමු කොහේ හරි දුර ගමනක්. ඒ ගමන අන්තිම නවතින තැන තමයි විෂන් එක. ඩෙස්ටිනේෂන් කියලා අපි කියනවා. විෂන් එක තමයි ඒ. ඔයා එතනට යන්න තමයි මේ විෂන් එක ඔළුවෙන් හදාගන්න. ප්ලෑන් එක, ජර්නි ප්ලෑන් එක හදන්න. සෝ විෂන් එක, ඩෙස්ටිනේෂන් එක, ජර්නි ප්ලෑන් එක තමයි මිෂන් එක. දැන් මේ මෙතෙන්ද මෙතනට යනකොට ඔයාට එක එක කඩින් පසු කරන්න ඕනේ. මේ මයිල්ස්ටෝන්ස් කියලා කියනවා. ඒවා පසු කරන එක තමයි ඔයාගේ ඊළඟ දේ වෙන්න පටන් ගන්නතර පස්සේ. අන්න ඒව තමයි අපි ගෝල්ස් කියලා කියන්නේ. ඔය මැද තියෙනවා මේක ගෝල් එකක්. එතන ගෝල්. දැන් මේ ඉලස්ට්‍රේෂන් එක අනුව ඔයාලට පේනවා ගෝල්ස් දෙකක් තියෙනවා. මේ දිනුම් කණු දෙකක් තියෙනවා. මේවා පාස් කරලා මෙතනට යන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ විෂන් එක ඇචීව් වෙන්නේ. හරි. ගෝල් එකක් රීච් කරන්න ඒකට අර සබ් ප්ලෑන් පොඩි පොඩි දේවල් තියෙනවා ඇචීව් කරන්න. පොඩි පොඩි දේවල් තමයි මේ මම කළු පාටින් ඉලියන්දලා තියෙන්නේ. මේ හතර ඉවරනාට පස්සේ මේ ගෝල් එක ඇචීව් වෙන්නේ. ඒතර මේවා මොනවද? එන්න මේවා තමයි කියන්නේ ඔබ්ජෙක්ටිව්ස් කියලා. සෝ මිෂන් ප්ලෑන් එක හදාගත්ත එක තමයි ඔයාගේ විෂන් එක. ඔයා දැනගත්තා ඕකේ මම යන්න ඕනේ අතන. ඒක තමයි ඔයාගේ විෂන් එක. ඒක කරන්න ඔයා ගෝල් සෙට් කරගත්තා. ඒ ගෝල්ස් ඇචීව් කරන්න ඔයා ඔබ්ජෙක්ටිව් සෙට් කරලා ඒව 1 by 1 ඇචීව් කරනවා. ගෝල් ඔබ්ජෙක්ටිව්ස් ටික ඇචීව් කරාට පස්සේ ගෝල් එක කම්ප්ලීට් වෙනවා. ආපහු තව ගෝල්ස් තියෙනවා නම් ඒක 1 by 1 ඉවර කරන ගමන් ඔයා එමීට විෂන් එක කඩා ළඟා වෙනවා. ඕක තමයි සිම්පල්ම අයිඩියා එක. හැබැයි අපි මේව ගැන තවත් පිළිවෙලට සිම්පල් විදිහට ඔයාලට කියලා දෙන්න ඕනම ඉන්න. හරි. අපේ පළවෙනි වගේ තමයි විෂන් එක. විෂන් එකට මම දීලා දෙන ඩෙෆිනිෂන් අපි කියලා බලමු. A vision statement is a future oriented declaration of what an organization wants to achieve in the long run. So මේක කියවපු ගමන් උගලන්න මොකක්ද ඔළුවට එන්නේ? බලන්න මොනවද තියෙන key elements කියලා. මේ මම highlight කරලා දෙනවා future oriented. ඒ කියන්නේ අනාගතේ achieve කරන්න ඕන දෙයක්. තව එකක් මම highlight කරලා තියෙනවා long run. ඒ කියන්නේ දිගු කාලීන අවශ්‍යතාවයක් මේක. මේක අපි හැමතිස්සෙම බලන්න මේක දිගු කාලීන ලොකු විෂන් එකක් කියලා. ඒ කියන්නේ විෂන් එක කියලා කියන්නේ ඇචීව් කරන්න තියෙන දෙයක් හැබැයි ඉස්සරහදී. ඒ වගේම දිගු කාලීන ලොකු කාලයක් යනවා මේක ඇචීව් කරන්න. මේක අදින් එක නයිට් එකකින්, දවස් හදකින්, මාසෙකින්, අවුරුද්දකින් කරන්න බැරි දෙයක්. සෝ මේක long run. මෙතන පළවෙනි වචනේ future එක. මේ ඉදිරියේදී ලබා ගන්න තියෙන දෙයක්. ඒ වගේම long run. දිගු ගමනේ තමයි මේක උලන්ට ඇචීව් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඒකට කවුරු යවුවොත් ක්වෙස්චන් එකක්. කොහොමද මේ විෂන් එක සිම්පල් විදිහට ආන්සර් කරන්නේ? Where do you want to be? මේ කම්පැනි එකට ඉදිරියේදී කොතනද ඉන්න ඕන? අන්න ඒක තමයි මෙතන කියන්නේ. කොතනද ඉන්න ඕන කියන එකෙන් තමයි විෂන් එකකින් අපි අදහස් කරන්නේ. ඉදිරියේදී දිගු කාලීනව මේ කම්පැනි එකේ කොතනද ඉන්න ඕනේ? මේක තමයි විෂන් එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම තමයි මම ෆැක්ටර් 4ක් දාලා තියෙනවා විෂන් එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් දේවල්. පළවෙනි එක future focus, long term අපි එදි කතා කරා. inspiration and motivation. ඒ කියන්නේ මොනවා හරි දිරිගන්නන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. simple දෙයක්. clear and concise. ඒ කියන්නේ හරිම පැහැදිලි simple දෙයක් වෙන්න ඕනේ. මේක නිකන් complicated ලොකු දිග වචන දාලා එන්නේ නැහැ. සාමාන්‍යයෙන් විෂන් එකක් හරිම කෙටි ලොකු පැරග්‍රාෆ් එකක් වගේ එන්නේ නැහැ.
ඒක තමයි මෙතනින් අදහස් වෙන්නේ. අන්තිම එක අල්ටිමේට් ගෝල්ස්. ලොකුම ඔයගලන්ට අරමුණු තියෙන ලොකුම අරමුණ තමයි විෂන් එකෙන් අපි අදහස් කරන්නේ. ලොකුම අරමුණ. ඒ කියන්නේ දිගු කාලිනව අපි ලබා ගන්න යන ලොකුම අරමුණ තමයි අපි විෂන් එකෙන් අදහස් කරන්නේ. දැන් මම ඔයගලන්ට පොඩි එක්සැම්පල් එකක් දීලා තියෙනවා. මේ Samsung එකේ inspire the world, create the future. හරිම සිම්පල්. මේක ටිපිකල් විෂන් එකක්. ඒ කියන්නේ මෙතන තියෙනවා මේ මම කියපු ෆැක්ටර්ස් හතර මෙතන ගන්නවා. future oriented, long term, create the future. හරිම සිම්පල් දැක්කම සිත් ගන්නවා සුළුයි. ඒ විදිහට තමයි අපි විෂන් එක හදන්නේ. දිගු කාලීන අපෝ කියන වචනේ දිගු කාලීන සහ ගොඩක් ඉස්සරහා ඉදිරියේ. ඔන්න ඔය ටික ඔළුවට දාගත්තා නම් මෙන්න මේ ක්වෙස්චන් එකත් ඔළුවට දාගත්ත බටන් ලියලා තියෙන්නේ. where do we want අපිට කොතනද ඉදිරියේදී ඉන්න ඕන තැන. ඒක තමයි විෂන් එකෙන් අපි කියන්නේ. මෙන්න මේගොල්ලන්ට ඕනේ ලෝකෙම ඉන්ස්පයර් කරලා අනාගතේ හදන්න. ඒක තමයි Samsung ලගේ විෂන් එක. අපි කියලා බලමු ඊළඟට මොනවද කියලා. හරි. අපි ඉස්සෙල්ලා විෂන් එක ගැන කතා කරා. දැන් අපි මිෂන් එක ගැන තමයි කතා කරන්නේ. definition එක මම දීලා තිනවා. mission statement defines the present purpose and core activities of the organization. so මෙතන මොකක්ද තියෙන keywords? මම highlight කරලා තියෙනවා, underline කරලා තියෙනවා. present purpose and core activities. දැන් ඉස්සෙල්ලා මොනවද කතා කරන්නේ? future oriented, long term, දුර, ඈත සහ දිගු කාලීන. හැබැයි මිෂන් එකේ අපි කතා කරන්නේ දැන් මොකද්ද වෙන්නේ? what is happening? මොකද්ද මේ කම්පැනි එක තුළ දැන් වෙන්නේ? මොනවද මේගොල්ලන්ට තියෙන missions? present purpose වර්තමාන අරමුණ. ඉස්සරහා සහ දිගු කාලින නෙමෙයි වර්තමාන අරමුණ. සහ මොනවද දැන් වෙන activities? මොනවද මේගොල්ලන්ගේ missions? ඕක තමයි මේකෙන් වෙන්නේ. අර මම ලින්ක් කරපු ප්‍රශ්නේ why do we exist? ඇයි අපි ඉන්නේ? ඇයි අපි පවතින්නේ මේ කම්පැනි එක? මෙන්න මේ දේවල් කරන්න. factors ටික තියෙනවා ඉස්සලා වගේම present oriented. ඉස්සල්ලා එකේ future long term තිබුණේ දැන් ඇවිල්ලා තියෙන present වර්තමානයේ. ඊට පස්සේ ස්පෙસિෆික් and clear. මේක ඉස්සෙල්ලා ඒ වගේම හරිම සිම්පල් සහ ක්ලියර් වෙන්න ඕනේ. සහ ස්පෙસિෆික් වෙනවා. කියන්නේ හරි තැන හරි දේ මොකක්ද කියලා කියනවා. ඉස්සෙල්ලා ඒක අර create the future කිව්වම මේක නිකන් වේගේ ඒක නිකන් එකම දෙයකට යොමු වෙන්නේ නැහැ වගේ. හැබැයි මෙතන ඔයා මිෂන් එකේදී හරියට කියන්න මොකක්ද ඔයාගේ මිෂන් එක. හරියට ඔයා නැරෝ ඩවුන් කරලා ඒක කියන්න. අන්තිමට ඇක්ෂන් ඩ්‍රිවන් මොනවාද? අර අපි කම්පැනි එකක් ගත්තාම චෙයාමන් නිකන් මිෂන් එක වගේ. මැනේජර්ස්ලා තමයි මිෂන් එක. ඒගොල්ලෝ තමයි ඔපරේෂන් ලෙවල් එක. මේක ටිකක් ඒ වගේ තමයි. ඇක්ෂන් ඩ්‍රිවන්. දැන් මේකේ ගොඩක් වැඩ. විෂන් එකේ අපිට විෂන් එක ලබා ගන්න එකපාරට මුත් කරලා ගන්න බෑ. හැබැයි මිෂන් එක අචීව් කරන්න අනිවාර්යෙන් ඔයගලන්ට වෙහෙස දාන්න වෙනවා. මේ මිෂන් එක කාලය ගියාට පස්සේ තමයි විෂන් එකට අපි ළඟා වෙන්න පුළුවන්. ඒක තමයි මෙතනින් ඇක්ෂන් ඩ්‍රිවන් කියලා අපි කියන්නේ දැන් කරන දේවල්. වර්තමාන. ඔන්නව තමයි keywords මේකේ. Samsung එකේ මම ගත්ත මිෂන් එක මම එකම කම්පැනි එකේ තමයි සම්පූර්ණ ටිකනේ දුරන්ට තේරුම් ගන්න පුළුවන් කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා. To lead the digital convergence movement. දැන් කියන්නේ මේගොල්ලෝ මේ වර්තමාන කරගෙන යන්න ඕනේ මොකක්ද මේගොල්ලන්ට? මේගොල්ලන්ට ඩිජිටල් ඉරා එක ලීඩ් කරන්න ඕනේ. Apple වෙන්න පුළුවන් කාර්ඩ් එක හරි ඔය ඉන්න කට්ටියත් එක්ක තාම කරලා ඒගොල්ලන්ට ලීඩ් කරන්න ඕනේ. Samsung වලට ලීඩ් කරන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ මිෂන් එක. විෂන් එකේ තිබ්බේ create the future. ගොඩක් ඉස්සරහට ඊළඟ තමයි කරන්නේ. හැබැයි මෙතන වර්තමානයේ මේගොල්ලන් කරගෙන යන්න ඕන දේවල් මොනවද? කරගෙන යන්නේ මොකක්ද කිව්ව තමයි Samsung ලා කියන්නේ මෙන්න මේ මිෂන් ස්ටේට්මන්ට් එකත් එක්ක. ඕක තමයි මිෂන් ස්ටේට්මන්ට් එක. අන්තිමට මම කොහොමද මේකේ පොඩි ටේබල් එකක් දානවා ඔයගලන්ට විතර අයිඩියා ගන්න පුළුවන් මොනවද ඩිෆරන්සස් කියලා. අපි ඊළඟ එකකින් කතා කරමු මොකක්ද goals and objectives කියන්නේ කියලා. හරි. අපි දැන් කතා කරා විෂන් එක මොකද්ද මිෂන් එක මොකද්ද කියලා. ටංකල් අපි කතා කරා විෂන් එක කියලා කියන්නේ ෆියුචර්. වගේ ඉදිරියේදී අනාගතයේදී මොකද්ද අචීව් කරන්න යන්නේ. මිෂන් එක කියන්නේ වර්තමානයේ මොනවාද මේ මිෂන් එක කරා එතෙන්ට යන්න වර්තමාන කාලේ මොකද්ද කරන්න ඕනේ. එහෙම දෙයක් තමයි සිම්පල් ඉදිරියට. දැන් අපි යනවා තුන්වෙනි කාරණේ goals. goals එක goals වල definition එක මම දීලා තියෙනවා මේ goals are broad statements that describe what an organization aims to achieve to fulfill its mission and move towards its vision. දැන් මේක තුට්ටක් දීලා ඒ වුණාට අයිඩියා එක ගන්න try එකක් දෙන්න මොනවද කියන්නේ? broad statements. මොනවද keyword එක? broad. චුට්ටක් ඒක ටිකක් දිග අදහසක් තමයි දෙන්න අදහස් කරන්නේ. ඒ වගේම ඊළඟට fulfill its mission and move towards its vision. ඔන්න ඕගොල්ලෝ වලට දාගත්තා නම් හරි. ඔයාගේ goals ඔයාගේ මිෂන් එකට සපෝට් කරලා කරන ගමන්
විෂන් එක කරා යන්න සපෝට් එකක් දෙනවා නම් ඒක ගෝල් එකක්. මේකින් මේ ගෝල්ස් අචීව් කරන්න වගේ මිෂන් එක කම්ප්ලීට් වෙනවා. මිෂන් එක කම්ප්ලීට් වෙනකොට දන්නේම නැතුව අපි විෂන් එක කරා ලං වෙනවා. ඒ වගේ දෙයක් තමයි ගෝල්ස් වලින් කියන්නේ. ගෝල්ස් and objectives පොඩ්ඩක් එක ළඟ යන්නේ. අපි ඒනට ඔක වෙන් කරගන්න පුළුවන් ඊළඟ objectives ගැන කතා කරාට පස්සේ. හරි. ගෝල්ස් යටතේ තියෙන ෆැක්ටර්ස් මොනවද? broad and general. මේක අර ඉස්සෙල්ලා කිව්වාගේ ස්පෙસિෆික් නෑ. හරියටම කියපෙන්න ඕන දෙයක් කියන්න පොඩ්ඩක් ජෙනරල් පැත්තට තමයි යන්නේ. හරි. දෙවෙනි එක link to vision and mission. link to vision and mission. ඒ දෙකට අනිවාර්යෙන් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. මේ goals වල ඕගනයිසේෂන් එක විෂන් එක කරා යන්න පුෂ් කරනවා. goals වලින් mission එකත් පුෂ් කරනවා. දන්නේම නැතුව අපි විෂන් එක කරා ළඟ. ඒ වගේ දේවල් තමයි goals කියලා කියන්නේ. තුන්වෙනි එක medium term. මෙන්න මේක වලට දාගත්තා නම් මතකෙ ඉන්නවා. 3 to 5 years. medium term කියවම ටිකක් අවුරුදු 3ක් 5ක් වගේ වලට දාගන්න. මේක හොඳ keyword එකක්. ඔයාලට goals කියන්නේ මොකක්ද කියලා ඔළුවට දාගන්න. යනවා. medium term. ගොඩාක් දුරමත් නෙමෙයි ගොඩාක් ළඟමත් නෙමෙයි වර්තමාන කාලෙත් නෙමෙයි. මේක පොඩ්ඩක් ওই දෙක මැද තියෙන කාලයක් එක්ක achieve කරන්න ඕන දෙයක්. හරි. question එක what do we want to achieve? link කරලා තියෙන question මොකද්ද? මොකද්ද අපි achieve කරන්න ඕනේ? හරිම simple question එකක් මම goals වලට link කරලා තියෙනවා. company එක මොකද්ද achieve කරන්න goals? අවුරුදු 3න් 5න් මොනවද achieve කරන්න ඕනේ? ඊළඟට මම අරන් තියෙනවා Samsung එකේ goal එකක්. to strengthen global leadership in innovation and technology while achieving sustainable growth. දැන් මේ වගේ දෙයක් මේගොල්ලන්ට අවුරුදු 3න් 5න් achieve කරන්න පුළුවන්. විෂන් එක ටිකක් අමාරුයි. ඒගොල්ලෝ පටන් ගත්ත පොයින්ට් එකකින් විෂන් එකට එකපාර යන්න බෑ. දවසින් දෙකකින් යන්න බෑ. අවුරුද්දෙන් දෙකකින් යන්න බෑ. මේ වගේ දෙයක් ඔයගලන්ට medium term achieve කරන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි මේ Samsung එකේ මේගොල්ලෝ goal එකක් create කරලා තියෙන්නේ මෙන්න මේ වගේ. globally leadership එක පොඩ්ඩක් ශක්තිමත් කරලා innovation එක වැඩි කරලා ඒක තමයි ඔයගලන්ට ගිය අවුරුදු 10 15 ඔයගලන්ට තේරුන්නේ නැති එක goals එක වසයි. එක goals ඔයගලන්ට තිබුණා. ටෙක්නොලොජි එක Apple එක කම්ප්ලීට් කරන්න තරම් ඒගොල්ලෝ ඉදිරියට ආවා. ඒ වගේ දෙයක් තමයි goals වලින් අපි අදහස් කරන්නේ. අපි ගිහලා බලමු objectives මොනවද? objectives වල තියෙන සම්බන්ධය මොකක්ද goals එක සහ මේ තුරු දෙකත් එක්ක. හරි. දැන් අපි ඉන්නේ අන්තිම word එක objectives. මේක තමයි තේරුම් ගන්න ලේසිම word එක මේ අපි කතා කරපු vision mission goals and objectives එක. හරි. objectives මොකක්ද definition එක? objectives are specific measurable steps an organization takes to achieve its vision and mission. Specific measurable steps. මම highlight කරලා දෙනවා. හරියටම මොනවද පොඩි steps ගන්න ඕනේ ඒගොල්ලෝ? ඒගොල්ලන්ගේ vision එක achieve කරන්න. දැන් මේක goal එකටත් වඩා පටුයි. goal එක medium term මේකට මතක තියාගන්න keyword එක short term. මේක තමයි ඉස්සල්ලාම achieve කරන්න ඕනේ අපි. ඉස්සල්ලාම achieve කරන්න ඕනේ මෙතනින් තමයි අපි පටන් ගන්න objectives එක. අපි උඩින් ඉඳන් vision කියලා ආවට ඇත්තටම කම්පැනි එකේ රියැලිටි එක මේවා තමයි ඉක්මනට achieve කරන්න ඕනේ objectives. මේක objective එකක්ද කියලා ඔයා identify කරගන්න හරිම simple දෙයක් තියෙනවා. theory එකක් තියෙනවා smart කියලා. smart වචනේ මතක තියාගන්න. SMART. so මේ මාර්ට් එකේ හැම වචනයකටම අපරටම තේරුමක් තියෙනවා. ඒ තේරුම objective එකක් අනිතිස්සෙම cover කරනවා. S කියන්නේ specific. M කියන්නේ measurable. A achievable. R relevant. අන්තිම එක T time bound. so මේ ටික මතක තියාගන්න. specific, measurable, achievable, relevant, time bound. මේ ටික ඔක්කොම කවර් වෙනවා කියන්නේ අදාළ ස්ටේට්මන්ට් එක. ඔය දන්නවනේ ස්ටේට්මන්ට් හතරක් දීලා කියනවා මේ හතරේ මොකක්ද ඔබ්ජෙක්ටිව් එක විදිහට ඕගොල්ලෝ තෝරගන්න කියලා MCQ එකක් තියෙනවා. එතකොට ඔයාලට අංගල බලන්න මෙන්න මේ පහ ඒ හතරෙන් මොකේද කවර් වෙන්නේ කියලා. ඔයා බලන්න මේක ස්පෙસિෆික් දෙයක්ද කියලා තියෙන්නේ. ඒක මෙෂර් කරන්න පුළුවන්. මේක අචීව් කරන්න පුළුවන් දෙයක්ද ඇත්තටම. පුළුවන් දෙයක් වෙන්න පුළුවන්, බැරි දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක පුළුවන් වෙන්න ඕන. රෙලෙවන්ට් මේකට අදාළත්වයක් තියනවාද මේකේ කම්පැනි එකට. සහ ටයිම් බවුන්ඩ් වෙලාවක් තියෙනවා. quantify වෙන්න ඕනේ වෙලාවක් තියෙනවා. so මේ ටික කවර් වෙනවා කියලා කියන්නේ ඒක ඔබ්ජෙක්ටිව් එකක්. මේ විෂන් එක මේ හැම දෙයක්ම නැහැ. විෂන් එකේ වෙලාවක් නැහැ. ඒක මෙෂර් කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න හරි අමාරුයි. so ඒ වුණාට ඔබ්ජෙක්ටිව්ස් වල මේක අනිවාර්යෙන් තියෙනවා.
ඔන්න ඕක තමයි විශේෂත් ඔබ්ජෙක්ටිව් එකක් තෝරගන්න තේරුම් ගන්න මේක ඔබ්ජෙක්ටිව් එකක් කියලා. මේක අනිවාර්යෙන් මේ තියරේ මතක තියාගන්න මේ තියරේ ඔයගොල්ලෝ ස්ටඩි කරනවා අනිවාර්යෙන් මේක එන ඔයගොල්ලන්ගේ පොයින්ට් එක මාකටිං ඉන් තුනක් ඔයාලේ ස්මාර්ට් කියන තියරේ මතක තියාගන්න ස්මාර්ට් ෆ්‍රේම්වර්ක් කියලා කියන්නේ ඔබ්ජෙක්ටිව් එකක් කියන එක කවර් කරන්නේ මෙන්න මේ බේස් එකේ. හරිද? ලින්ක් කරලා තියෙන ක්වෙස්චන් එක how do we get there අපි කොහොමද යන්නේ මොනවද small steps මේ පොඩි පොඩි පියවරවල් මොනවද මම ඉස්සෙල්ලා ගත්ත තුන වගේ මේකට Samsung එකකින්ම ගත්තා invest $200 million in R&D research and development for 6G technology by 2026 දැන් මේක ඔබ්ජෙක්ටිව් එකක් කියලා කොහොමද කියන්නේ මේ පහම මේකෙන් කවර් වෙනවා මේ බා ටයිම් බා අවුරුද්දක් දීලා දෙනවා by 2026 2026 වෙනකොට අචීව් කරන්න ඕනේ ඒක. මේක රෙලෙවන්ට්. මේ ටෙක්නොලොජි එක ගැන කතා කරන්නේ අපි ඉන්නේ Samsung එකේ. හරි. අචීව් කරන්න පුළුවන්. මේක වැඩි කමක් නැහැ. මෙෂර් කරන්න පුළුවන්. ඔව් මෙෂර් කරලා තියෙන දන්නවා. ස්පෙસિෆික් අදාළ දේ හරියටම කියනවානේ. ඉන්වෙස්ට් 200 million ගානත් ඒගොල්ලෝ දීලා තියෙනවා. 200 million එන්න මේ 200 million කියලා දීලා තියෙනවා. R&D research and development පැත්තෙන් 6G technology by 2026. මේක හොඳම හොඳ ඔබ්ජෙක්ටිව් එකක්. තියරිටිකල් බලුවාම ඔයගලන්ට කෙලින්ම මේක දැක්ක ගමන් කියන්න පුළුවන් මේක විෂන් එකක්ද මිෂන් එකක්ද ගෝල් එකක්ද ඔබ්ජෙක්ටිව් එකක්ද. දැන් මේක 2026 මේ already කිව්වොත් ගෝල් එකක් කියලා ඔයාලට කියන්න පුළුවන් මේක මීඩියම් ටර්ම් නෙමෙයි මේක within 1 year achieve කරන්න තියෙන දේ. ඒ කියන්නේ short term. අන්නව තමයි කියන්නේ. කොහොමම ඉන්න මම පොඩි ආවෝ රිකැප් එකක් දෙනවා. මේ රිකැප් එක ඔයගලන්ට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් සිම්පල් වෙන විදියට. අපි කියලා බලමු මේ මොකක්ද කියලා. ඒ වගේම තව මම ස්ටෙප් පොඩි දෙනවා chart එකක්. මේක ඩිෆරන්සස් එක්ක ස්ක්‍රීන් එකේ දානවා. ඒකත් බලලා ඔයගලන්ට කමෙන්ට් කරන්න පුළුවන්. ඕනම ඉන්න ඊළඟ සෙක්ෂන් එකකට දාලා බලන්න. හරි. අපි දැන් ඔය හතර ගැනම කතා කරා. චුට්ටක් පොඩි රීකැප් එකක් කරලා බලමු. මම වෙන විදියකට පොඩි වෙන විදියකට බලන්න කියලා දෙන්න යන්නේ. කොහොමද මේක ආපහු ඔළුවට දාගන්න කියලා රිෆ්‍රෙෂ් කරගන්නේ කියලා. කොහොමද ඉන්නේ? ඔබ්ජෙක්ටිව් ඉස්සෙල්ලා පටන් ගත්ත විෂන් එකේ දැන් මම අනිත් පැත්තට යන්නේ ඔබ්ජෙක්ටිව්ස්. ඔබ්ජෙක්ටිව්ස් කියන්නේ හැමදෙස්සම පොඩි පොඩි ටාගට්ස් අපි achieve කරන්න ඕන දේවල්. දැන් මම ඔබ්ජෙක්ටිව්ස් පහක් මෙතන දැම්මා. මේ තමයි ඔබ්ජෙක්ටිව්ස්. So මේක short term and smart. ස්ථිරක මං කියන්නේ short term. අවුරුද්ද දෙකක් කියලා අනිවාර්යෙන් මේව achieve කරන්න ඕන දේවල්. දැන් මෙතන ඔබ්ජෙක්ටිව්ස් පහක් විතර තියෙනවා. එක ඔබ්ජෙක්ටිව් එකක් මේ කම්පැනි එකේ තියෙන්නේ. ඔබ්ජෙක්ටිව්ස් ගොඩක් එක කාලෙන් කාලට ඒක ඒගොල්ලෝ සෙට් කරනවා. So මේ ඔබ්ජෙක්ටිව්ස් ඕම කරගෙන යනකොට අවුරුදු දෙක තුනකදී ඒක ගෝල් එකක් බවට පත් වෙනවා. ඒ ගෝල්ස් කියන්නේ පොඩ්ඩක් බ්‍රෝඩ් ස්ටේජ් මම මතකද ලොකු වචනේ බ්‍රෝඩ් ස්ටේජ්. ඒ කියන්නේ පොඩ්ඩක් ලොකුයි. ගෝල්ස් ඔබ්ජෙක්ටිව්ස් වලින් medium term. Goals compare number of objectives and goals are comparable. Goals are very helpful. Goals can put down medium term වල කියන්නේ සාමාන්‍ය අවුරුදු 3 5 4 කාලෙදී achieve කරන්න ඕනේ දේවල්. Objectives කියන්නේ ඉක්මනට achieve කරන්න ඕනේ දේවල්. ඒකට මේවා වැඩි goals වලට වඩා. So මේ ටික ඉවර වෙනකොට අපි ඉනිට දන්නේ නැතුව goals achieve කරනවා. හරි. මේ දෙකම අපි ලින්ක් වෙන්නේ අපේ මොකක්ද මිෂන් එකත් එක්ක මගේ ප්‍රසන්ට් පර්පස් එක මොකද මේ හැම දෙයක්ම ලින්ක් කරලා තියෙන්නේ වගේ මිෂන් එකත් එක්ක හැමතිස්සෙම රිෆ්‍රෙෂ් වෙනවා මිෂන් එකට තමයි මේ හැමදාම කරන්නේ දැන් මිෂන් එකයි current purpose එක medium term goals එතකොට objective short term objectives ඔක්කොම කරගෙන හරියටම කරගෙන ටික කාලයක් යනකොට අවුරුදු ගාණක් යනවා ටික කාලයක් කියන්නේ අවුරුදු 10 15 යනකොට අපි දන්නේම නැහැ. අපි අර ක්‍රියේට් කරපු විෂන් එක කරා ලඟ වෙනවා. විෂන් එක කිව්වේ අර අවුරුදු 10 15ක් ඇතුළත සෙට් ගන්න අපි සෙට් කරපු දේ පටන් ගන්නවා. අන්න එතනට ඔයා දන්නේම නැති ළඟා වෙනවා. අන්න ඒක තමයි විෂන් එක කියලා කියන්නේ. යටින් ගන්න objectives goals mission vision. මම මෙතන ඔයාලට දේවල් නැති දේවල් පුළුවන් තරම් සිම්පල් දෙන්න එක්ස්ප්ලেইন කරේ. දැන් මේ
ටේබල් එකකින් ඕගලන්ට අයිඩියා එකක් ගන්නලා මම සමරයිස් කරලා පොඩි ජනරල් ලිස්ටින් එකක් දාලා දෙනවා. එතන ඕගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මොනවාද ඩිෆරන්සස්. ඒක ඩිස්කෂන් එකක් ගන්න ඕගලන්ට දාලා දෙන්නේ. ඒත් ඕගලන්ට තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම සපෝට් කරනවා. තේරෙන්නේ නැත්නම් ඊට අමතරව දැන් පාරේ දාගන්න තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ